ඊළඟට අපි කතා කරන්නේ change of phase ගැන. එතකොට change of phase අපි වැඩි කතාව නැතුව අපි උදාහරණයක් කරන්ම බලමු. අපි හිතන්න අයිස් කැට. අයිස් කැට තියෙනවා. මේක තියෙන්නේ අයිස් කැට වල උෂ්ණත්වය සෙල්සියස් 0. එතකොට මේ සෙල්සියස් 0 අයිස් දැන් ඔයගොල්ලෝ හිතන්න පිච් එකෙන් අයිස් කැට අරගෙන තියෙනවා. අයිස් කැට ගත්ත ගමන් අපිට මේක දිය වෙනවා. එතකොට අපි මෙතනදී ඒ වලට කියනවා අයිස් වෝටර් කියලා. අපි හිතමු අයිස් වෝටර් කියලා. ඒතර අයිස් දිය වුණ ගමන්ම අයිස් ඒකේ කූල් එක නැති වෙන්නේ නැහනේ. ඒතකොට මේකත් අපි සෙල්සියස් 0 දී තියෙනවා කියලා ගන්නවා. එතකොට මෙතනදී තියෙන්නේ සොලිඩ් එකක්. මෙතන තියෙන්නේ අපිට ලික්විඩ් එකක්. මෙන්න මේ වගේ දෙයකට තමයි අපි කියන්නේ ෆේස් චේන්ජ් එකක් කියලා. يعني ඒකේ ස්ටේට් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ සොලිඩ් එකක් තිබ්බනම් කලින් ඒක ලික්විඩ් එකක් වෙනවා. හැබැයි මෙතනදී අනිවාර්යයෙන්ම වැදගත් දෙයක් තියෙනවා. මෙතනදී වෙනස් වෙලා නැති දෙයක් තියෙනවා. ඒ තමයි උෂ්ණත්වය. ඒ වගේමයි මේකෙදි අපි අනවශ්‍ය ප්‍රෙෂර් එකක් යොදන්නේ නැහැ. يعني වැඩිපුර ප්‍රෙෂර් එකක් යොදන්නේ නැහැ. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම ප්‍රෙෂර් එකත් වෙනස් වෙලා නැහැ. Does not يعني ටෙම්පරේචර් එකයි ප්‍රෙෂර් එකයි මේ දෙකේ කොන්ස්ටන්ට් වෙලා තියෙනවා. ෆේස් චේන්ජ් එකක් වෙනවා. අපි තව උදාහරණයක් ගත්තොත් හරි වතුර එකක් නට. වතුර එකක් අපි හිතන්නකෝ බොයිල් කරනවා කියලා. එතකොට අපි බොයිල් කරනවා. එතකොට මේක තියෙනවා සෙල්සියස් 100. එතකොට මේකෙදින් අපි චුට්ට වෙලාවක් යනකොට මේක හුමාලය වෙන්න පටන් ගන්නවා. හුමාලය වෙලා යනවා. එතකොට මේකෙදි වෙන්නේ ලික්විඩ් එකක් ගෑස් එකක් වෙනවා 100 සෙල්සියස් වල. මේකෙත් 100 සෙල්සියස්ම තමයි. හැබැයි මේකෙදි අපිට ගෑස් එකේදී මේකෙදි හුමාලය විදිහට වතුර පිට වෙන්න ගන්නවා. එතකොට අපි මේකටත් කියන්නේ ෆේස් චේන්ජ් එකක්. මේ හැම අවස්ථාවකදී ෆේස් චේන්ජ් එක වෙනකොට මේකේ ටෙම්පරේචර් එක එකයි. 100 සෙල්සියස් 100 තිබ්බ වතුර සෙල්සියස් 100 හුමාලය වෙනවා. එතකොට සෙල්සියස් 0 තිබ්බ අයිස් සෙල්සියස් 0 අයිස් වෙනවා. සෙල්සියස් 0 වතුර වෙනවා. එතකොට මේකෙදී අපි ටෙම්පරේචර් එක වෙනස් වෙන්නේ නැහැ. ටෙම්පරේචර් එක වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේමයි ප්‍රෙෂර් එකත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ දෙක කොන්ස්ටන්ට් වුණාට ටෙම්පරේචර් කියන එක ප්‍රෙෂර් එකත් එක්ක බඳා පවතිනවා. depends on අපි මේ දෙක මතක තියාගන්න ඕනේ. මේ ටික මතක තියෙන්න ඕනේ. ටෙම්පරේචර් ප්‍රෙෂර් කොන්ස්ටන්ට් වුණාට අපි අනිත් ෆන්ක්ෂන්ස් ගත්තොත් අපේ ගත්තොත් ඉන්ටර්නල් එනර්ජි එක. ඒ කියන්නේ ඉන්ටර්නල් එනර්ජි කියන්නේ අභ්‍යන්තර ශක්තිය. ඒ වගේමයි එන්ට්‍රොපි එක වොලියුම් එක කියන්නේ වොලියුම් එක කියන්නේ අපි ලික්විඩ් එකක් තියෙනවා නම් ඒක ගෑස් එකකට යනකොට අපිට ඒකේ වොලියුම් චේන්ජ් එකක් වෙනවා. එතකොට අපි සොලිඩ් එකක් තිබ්බා ඒක වොලියුම් සොලිඩ් එකක් තිබ්බා ඒක ලික්විඩ් එකක් වෙනවා නම් එතනදිත් වොලියුම් චේන්ජ් එකක් වෙනවා. ඒ වගේමයි ඉන්ටර්නල් එනර්ජි එකත් ඒ විදිහටම වෙනස් වෙනවා. ඒ වගේමයි අපි ගන්න එන්තැල්පි ප්‍රමාණයත් වෙනස් වෙනවා. ඒකට අපිට නියතව පවතින දෙක තමයි ටෙම්පරේචර් එකයි ප්‍රෙෂර් එකයි කියන එක. ඒ වගේමයි මෙතනදී
වගේමයි මෙතනදී අපි solid ice සෙල්සියස් බිඳුවේ තියෙන solid ice සෙල්සියස් බිඳුවේ තියෙන water වෙනකොට අපිට මෙතනදී heat එකක් release වෙනවා. heat එකක් absorb වෙනවා. මෙතනදී heat එකක් absorb වෙන්නේ. එතකොට අපි ගත්තොත් සෙල්සියස් 100 දී සෙල්සියස් 100 දී තියෙන වතුර සෙල්සියස් 100 හිමාලය වෙනකොට අපිට මෙතනදී heat එකක් release වෙනවා. එතකොට අපි ගත්තොත් මේ release වෙච්ච heat එකයි මේ absorb වෙච්ච heat එකටයි අපි නමක් කියනවා. ඒකට අපි කියන නම තමයි latent heat කියලා. එහෙමත් නැත්නම් අපි denote කරනවා L වලින්. ඒ වගේමයි අපි දැනගන්න ඕනේ melting point කියන එක. එතන melting point කිව්වහම අපි සාමාන්‍යයෙන් ගත්තොත් TM වලින් තමයි denote කරන්නේ. melting point එක ගැන කතා කරොත් melting point එක කියන්නේ solid එකක් liquid වෙන temperature එකට අපි කියනවා melting point කියලා. ඒ කියන්නේ solid එකක් melt වෙනවා. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් ice කැට තිබිලා ice වතුර වෙනවා. එතකොට ice කැට solid ice liquid ice. එතකොට liquid ice කියන්නේ නිකන් අපි වතුර water වෙනවා. එතකොට මේ අවස්ථාව වෙන temperature එකට අපි කියනවා melting point එක කියලා. melting point එක අපි 0ම තමයි සාමාන්‍යයෙන් ගන්නෙ. හැබැයි මේක අපි කියන්නේ දැන් අපි ගත්තොත් melting point එක ගත්තොත් මේ melting point එක එන්නේ atmospheric pressure එක එකක් වෙන අවස්ථාවේ තමයි මේ celsius බිඳුවේදී melting වෙන්නේ. හැබැයි මේක 2 atm වලදී temperature එක වෙනස්. ඒකට මේ කියන්නේ melting point එක වෙනස්. melting point at 1 atm is equals to 0 celsius. හැබැයි මේක 2 atm වලදී changed. හරි. එතකොට අපි මේකෙදි melting point එක ගැන කතා කරා. ඊළඟට boiling point එක ගැන කතා කරොත් අපි boiling point එක කියන්නේ අපේ liquid එක. කියන්නේ liquid එකක් මොනවා හරි liquid එකක් ඒකේ අවස්ථාව වෙනස් කර ගන්නවා gas එකක් විදිහට. එතකොට අපි gas එකක් නෙමෙයි vape එකක් විදිහට. කියන්නේ අපි ගත්තොත් උදාහරණයක් විදිහට අපි කලින් කතා කරපු එක celsius 100 තියෙන liquid එක celsius 100 තියෙන water අපි ඒක හිමාලය විදිහට යනවා. එතකොට ඒක vape එකක් විදිහට තමයි යන්නේ. එතකොට අපි මේක කතා කරනවා මේ celsius 100 කියන එක. මේක celsius 100 තමයි vape එකක් වෙන්නේ. එතන මේ celsius 100 කියන එක අපි කතා කරනවා boiling point එක විදිහට. වතුර වල water වල boiling point එක තමයි celsius 100 කියන්නේ. මේ celsius 100 අපිට only true වෙන්නේ sea level එකේදී. කියන්නේ sea level එකේදී කියන්නේ මුහුදු මට්ටමේදී විතරයි. අමතරව අපි 2000 මීටර් 2000ක උසකින් තියෙන අවස්ථාවකදී මේ වතුර බොයිල් වෙන්න ගන්නවා 3.4 සෙල්සියස් වලදී. එතකොට මේක අපි අනිවාර්යෙන් environmental pressure එකත් එක්ක රඳා පවතිනවා. ඒ කියන්නේ අපේ boiling point එක environmental pressure එකත් එක්ක රඳා පවතිනවා. depends on environmental pressure.